ඔබට කවදා හරි හිතලා තියෙනවද ඔබ කිසිම දෙයකට දක්ෂ නැහැ කියලා? ඔබ කරන වැරදි, අඩුපාඩු හෝ ඔබේ අතීතය ගැන හිතලා ඔබ බිඳුණු මිනිස්සෙක් කියලා ඔබට හිතනවද? අපි හැමෝම උත්සාහ කරන්නේ අපේ අඩුපාඩු ලෝකයට හංගන්නයි. අපි හිතනවා සාර්ථක වෙන්න නම් අපි පරිපූර්ණ වෙන්න ඕනේ කියලා. නමුත් අද මම කියන මේ කතාවෙන් ඔබට වැටහෙවි ඔබේ ඒ අඩුපාඩු තමයි සමහර විට ඔබට ලැබුණු වටිනාම තෑග්ග කියලා. එක්තරා කාලයක විශාල කාන්තාරයක් අසල ගමක වතුර ගෙනියන මිනිසෙක් ජීවත් වුණා. ඔහු හැමදාම ගඟට ගිහින් විශාල මැටි කල ගෙඩි දෙකකට වතුර පුරවාගෙන Tamanගේ ස්වාමියාගේ ගෙදරට අරගෙන ආවා. මේ කලගෙඩි දෙකෙන් එකක් ඊටමත් හොඳ තත්වයේ තිබුණා. ඒකෙන් පොදක්වත් වතුර හැලුනේ නැහැ. හැබැයි අනිත් කලගෙඩියේ එක පැත්තක පොඩි සිදුරක්, ක්‍රැක් එකක් තිබුණා. ඉතින් වතුර ගෙනියන මිනිස්සයා ස්වාමියාගේ ගෙදරට යනකොට මේ සිදුරු වුණු කලේ ඉතිරි වෙලා තිබුණේ වතුරින් අඩක් විතරයි. අවුරුදු 2ක් තිස්සේ මේක හැමදාම සිද්ධ වුණා. හොඳ කලගෙඩිය Taman ගැන ගොඩක් ආඩම්බර වුණා. නමුත් සිදුරු වුණු කලය Taman ගැන ගොඩාක් ලැජ්ජා වුණා. Tamanට નિયમિત රාජකාරියෙන් භාගයක් විතරක් කරන නිසා Taman අසාර්ථකයි කියලා ඒ කලය හිතුවා. දවසක් මේ කලගෙඩිය වතුර ගෙනියන මිනිස්සයාට මෙහෙම කිව්වා. මට සමා වෙන්න. මම බිඳුණු කලයක්. මගේ සිදුර නිසා වතුර හැලෙනවා. ඔබ මෙච්චර මහන්සි වෙලත් මම නිසා ඔබට සම්පූර්ණ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. වතුර ගෙනියන මිනිසයා hina වෙලා මෙහෙම කිව්වා. අද අපි ආපහු ගෙදර යනකොට පාරේ අයින දිහාම හොඳට බලන්න. ඒ යන අතරතුර කලය එක දෙයක් දැක්කා. පාරේ ඒ කලේ යන්නේ පැත්තේ ලස්සන වල් මල් පිපිලා තිබුණා. නමුත් අනිත් පැත්ත වේලිලා ගිය දූවිලි පාරක් විතරයි. මිනිසයා මෙහෙම කිව්වා. ඔබ දැක්කද මල් පිපිලා තියෙන්නේ ඔබේ පැත්තේ විතරයි කියලා? මම ඔබේ සිදුර ගැන දැනගෙන හිටියා. ඒ නිසා මම පාරේ ඔබේ පැත්තේ මල්ලට වැපිරුවා. අපි හැමදාම ගඟේ ඉඳන් එනකොට ඔබේ සිදුරෙන් වැටෙන වතුරෙන් ඒ මල් පෝෂණය වුණා. ඔබ ඔය විදිහටම නොසිටින්න. අද මේ පාර මෙච්චර ලස්සන වෙන්නේ නැහැ. මගේ හිතවත් මිත්‍රනි, මේ සිදුරුණු කලයේ කතාව අපේ ජීවිතයටත් පොදුයි. අපි ජීවත් වෙන්නේ අපි හැමදේන්ම පරිපූර්ණ වෙන්න ඕනේ කියලා හිතන ලෝකයක. අපේ අතීතයේ වැරදි නැති වෙන්න ඕනේ කියලා අපි හිතනවා. අපේ අඩුපාඩු දකිද්දි අපි හිතන්නේ අපිත් අර වතුර හැලෙන කලය වගේ වැඩකට නැති අය කියලා. නමුත් අර මිනිස්සයා කියපු දේ මතක තබා ගන්න. ඒ සිදුරෙන් වැටුණු වතුර තමයි පාරට ලස්සන මල් දුන්නේ. ඒ අඩුපාඩුව නැත්තම් පාර අද වේලිලා ගිය එකක් විතරයි. අද ඔබ යම් මානසික පීඩනයකින් ඉන්නවනම් මේක මතක තබා ගන්න. ඔබේ අඩුපාඩුව කියන්නේ වරදක් නෙවෙයි. සමහර විට ඔබ විඳින වේදනාව නිසා ඔබ අනිත් අය ගැන මීට වඩා කරුණාවන්ත වෙන්න ඇති. ඔබේ අසාර්ථකත්වයන් නිසා ඔබ අනිත් අයට වඩා බුද්ධිමත් වෙන්න ඇති. ඔබේ අරගල දකින තවත් කෙනෙක් Taman තනි වෙලා නැහැ කියලා හිතලා ධෛර්යවත් වෙන්න ඇති. ඔබ ਸਰව සම්පූර්ණ වෙනකන් ඉන්න එපා ලෝකයට යහපතක් කරන්න. ඔබේ බිඳුණු තැන් තුලින් තමයි ලෝකයට ආලෝකය එන්නේ. අන්නේ ආලෝකයට ඉඩ දෙන්න. එවිට ඔබේ ජීවිතයත් මල් පිරුණු උයනක් වේවි. මේ කතාව ඔබේ හදවතට දෙනුණ නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු ශක්තියක්. මේ වගේ වටිනා කතා දිනපතා අහන්න අපේ channel එක subscribe කරන්න. ලබන සතියේත් අලුත් කතාවකින් හමු වෙමු.